ඉන්වෙස්ට්මන්ට් එකක තියෙන බෙනිෆිට්ස් මොනවාද? වාසි මොනවාද? පළවෙනිම දේ තමයි ඔයාගේ මුදල් වර්ධනය. මුදල් ළඟ තියාගන්න ඕන. මුදල් තබා ගැනීමෙන් හෝ කොටස් ගොඩනැගිලිවල ආයෝජනයෙන් අනාගතයේ ඔයා ගාව තියෙන මුදල් වැඩි කරගන්න පුළුවන්. දෙවෙනි දේ තමයි අනාගත ආරක්ෂාව. ඔයාට විශ්‍රාමයක් ඕනි වුණොත් හරි එහෙම නැත්නම් හදිසි අනතුරක් වුණොත් හරි මුදල් අවශ්‍ය වෙනකොට ඔයා ගාව මේ ආරක්ෂිත මුදල් තියෙනවා. තුන්වෙනි දේ තමයි ආදායම් වර්ධනය. කොටස් ණයපත්‍ර අපි බොන්ඩ්ස් කියලා කියන්නේ නිවාස කුලී ආදායම් මගින් නිතරම ඔයාට ආදායමක් ලබා ගන්න පුළුවන්. අර්ථ සාධක සෞඛ්‍ය. හදිසි අවශ්‍යතාවයක් සඳහා ඔයාට ආර්ථික ආරක්ෂාවක් මේ තුලින් ලබා ගන්න පුළුවන්. ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු කරනවා. ඒ වගේම අනාගත ලක්ෂයක සැපයුම. ඔයා එක අරමුණක් වෙනුවෙන් තමයි මේ ඉන්වෙස්ට්මන්ට් එක කරගෙන යන්නේ. වාහනයක් ගන්න, ගෙයක් හදන්න, අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේ වගේ ඔයාගේ මොකක් හරි සිහින ඉලක්කයක් සඳහා අරමුණ සඳහා මුදල් සකසා ගැනීමක් මේ තුලින් සිද්ධ කරන්න පුළුවන්.